ආයිබෝන් හැමෝටම මේ පුංචි දෙයක් කියලා දෙන්නයි මේ වීඩියෝ එක කරන්නේ. මචං උඹලගේ ගෙවල් පැති වල එහෙම තියනවාද මචං මෙන්න මේ වගේ පැති. ඒ කියන්නේ වතුර දිය කඩිති ගලන වතුර ගලන මෙන්න මේ වගේ තැන් තියනවාද? අන්න ඔය වගේ තැන් තියනවා නම් මචං පොඩක් ඵලයන් මචං. ගිහිල්ලා මේ උඹලට කියන්නේ මචං මේක පොඩක් කරලා බලපල්ලා. හරිද? අපි හැමෝම ලංකාවේ මිනිස්සුනේ. හරිද? අපි හැමෝම මචං ගේමක් ගහන්න ඕන. හරි? දුප්පත් වෙලා හැමදාම ජීවත් වෙන්න බෑනේ මේකේ. හරිද? මෙන්න මේ වගේ තැන් වලට ඵලයන් මචං. මේ ඇවිල්ලා මේ වගේ තැනකට ආවා කියලා කවුරුත් උඹලට බනින්නේ නැහැ. කවුරුත් අපිට ගහන්නේ නැහැ මචං මේ වගේ තැනකට ආවා කියලා. හරිද? මේ ඇවිල්ලා ස්වභාව ධර්මයෙන් අපිට දීපු දායාදනේ. හරිද? මේ වගේ තැනකට ඇවිල්ලා මචං මේ වගේ තැන් විනාශ කරන්නේ නැතුව මෙන්න මේ වගේ දෙයක් කරලා බලපන්. දැන් උඹලට පේනවාද මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම තැනක්. මේ වතුර පාරක් ගලන තැනක මෙන්න මේ වගේ තැනක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේකට කියනවා මේක 100%ක් එහෙම කියලා කියන්න බෑ. අපි මේවට කියනවා මචං ඉල්ලම කියලා. මෙන්න මේ වගේ තැන් තියෙනවා නම් මේකට කියන්නේ මචං ඉල්ලම කියලා. හරිද? 100%ක් ඉල්ලමක් වෙන්නේ නැහැ මේක. මොකද හේතුව මේකේ කබොක් ගොඩක් තියෙනවා. කබොක් ගල් එහෙම පේනව නේද උඹලට මේ? කබොක් ගල් ගොඩක් තියෙනවා. මෙන්න මේ වගේ තැන් වල මචං මේ ගල් කඩන්න නැතුව පුළුවන් නම් වතුර පාරක් හරි ගහලා හිමීට මෙන්න මේ වගේ වතුර පාරක් ගහලා හිමීට පොඩ්ඩක් මේ වගේ තැන් පාද ගනින් මචං. පාදගෙන මෙන්න මේ වගේ ටෝච් එකක් ගනින් මේ තියෙන. මේක ඇවිල්ලා මැනික් බලන ටෝච් එකක්. මේක ජේම්ස් බලන ටෝච් එකක්. හරිද? මෙන්න මේ වගේ ටෝච් එක මේ ටෝච් එක ගහලා මේක ටිකක් සැර ටෝච් එකක්. හොඳේ. මේක මේ මැනික් කරන අයටම තමයි මේ ටෝච් එක ගන්නෙ. නිකන් ටෝච් වලට වඩා ලොකු එළියක් සැර එළියක් දෙනවා මේ ටෝච් එකේ. මෙන්න මෙහෙම මේ ගල් වලට තියලා බලපන් මචං මෙන්න මේ වගේ මේ. හරිද? මේ මැනික් ගල් තියෙනවා නම් මචං හොඳ ගල් තියෙනවා නම් මචං මේක පත්තු වෙන්න ඕන මේ ගල්. හරිද? මං එහෙම උඹලට පෙන්නන්නම් එක ගලක් දැන් මම දැක්කා. මං දැක්ක හින්දා තමයි උඹලට මේ වීඩියෝ එක කරන්නේ. හොඳේ. මේ බලපන් මෙන්න මෙතන උඹලට පේනවාද මෙන්න මෙහෙම එකක්. බලපන් මෙන්න මෙතන තිබ්බහම මේක පත්තු වෙනවා නේද? හරිද? මේ ගල 100%ක් සෆාය කියලා කියන්න බෑ. නමුත් මේ ගල අතට ගත්තට පස්සේ අපිට මේකෙන් මොකක් හරි විශේෂත්වයක් මේ ගලේ දකින්න තියෙනවා මචං. හරිද? මේ ඇවිල්ලා මේ මහ පොළවෙන් හම්බෙන දායාද මචං. හරිද? මේක විනාශ කරන්න එපා හැබැයි. මේ වගේ තැන් වලට ඇවිල්ලා මේවා විනාශ කරන්න නැතුව පොඩ්ඩක් හොයලා බලපන්. හරිද? විශේෂ ගලක් මොකක් හරි හම්බුනොත් මචං වාසනාවනේ. හරි? පරිසරය විනාශ කරන්න තෝයි දැක්කනේ. දැන් මේ ගල අපි සාමාන්‍යයෙන් මහ පොළවේ මේ වගේ බොරළු ගල් දකින්නේ නැහැනේ මචං. හරිද? අපි ගොඩක් දකින්නේ මේ කබොක්, රළු බොරළු ඒ වගේ ගල්නේ මචං දකින්නේ. හරිද? මේ බලපන්කෝ. මේ බලන්න දැන් මේ ගල ටිකක් ලොකුයි. මේ හොල්ලන්නත් බෑ. ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩ්ඩක් ගලක් දෙයක් අයින් කරලා ඒ ගල පොඩ්ඩක් ගනින් එළියට. ඔය ගලේ තරම් ලොකුයි මචං. හරිද? ඒ ගල ඒ තරම් ලොකුයි. පොඩි වතුර පාරක් ගහලා පොඩ්ඩක් බුරුල් කරගන්න. නැත්තම් ඒ ගල ගන්න බෑ. මම මේ වීඩියෝ එක කරන්නේ මචං මේ ලංකාවේ මිනිස්සුන්ට. හොඳේ ලංකාවේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ට. හරිද? හැමදාම දුක් විඳින්න එපා මේකේ. මොකක් හරි ගේමක් ගහන්න. හරිද? ගහලා මේ තියෙන දේ රැකගෙන ජීවත් වෙන්න බලන්න. ලංකාවේ මිනිස්සුන්ට වරදින්නේ නැහැ මචං. ලංකාවේ මිනිස්සු මොලේ පාවිච්චි කරලා වැඩ කරන්නේ නැහැ. ඒකයි වැඩේ. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා. ඒතකොට උඹට දිනන්න පුළුවන්. දැනුම තමයි මචං නොලෙජ් එක තමයි මචං ප්‍රධානම කාරණාව බවට පත් වෙන්නේ. හරිද? බලපන් මේ ඉතින් ගලවලා ගත්ත ගල. හරි? මම ටෝච් එක දීලා පෙන්නන්නම්. ඔය ගල. මේ බලපන් මේ ගල පත්තු වෙන හැටි මේ. මේ ඔය ගල් අතර මචං මැණික් ගල් තියෙන්න පුළුවන්. දැන් මේ ගල මැණික් ගලක් නොවෙන්න පුළුවන්. හරිද? ගල් ಜಾති ගොඩක් තියෙනවනේ. හරිද? ඔන්න ඕක තමයි මචං කතාව. මම මේ වීඩියෝ එක කරන්නේ උඹලට මේ මෙන්න මේක පොඩ්ඩක් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මේ ලංකාවේ මිනිස්සුන්ට. පවුනේ මචං ලංකාවේ මිනිස්සු හැමදාම දුක් විඳිනවනේ මේකේ. ඒ නිසා දුක් විඳින්න එපා. මේ වගේ තැනක් තියෙනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න. ගල් ගැන දැනුමක් ඇති කරගන්න. දැනුමක් ඇති කරගෙන පොඩ්ඩක් මේ පැත්ත බලන්න. මේ මහ පොළවෙන් හම්බෙන තෑගි. හරි? පරිසරය විනාශ කරන්න එපා. පරිසරයට ආදරය කරගෙන වතුර වලකට බහිනවා නම් වතුර වලකට බහැපල්ලා වැඳලා. හරි? පස් ටිකක් හාරනවා නම් පස් ටික හාරපම වැඳලා මේ මහ පොළව කවදාවත් උඹලට දොස් කියන්නේ නැහැ එහෙම වුණොත්. හොඳේ? හරි එහෙනම් හැමෝටම බුදු සරණයි. තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම්.